සුබ දවසක් හැමදෙනාටම. අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පොලිග්ලොට්ස් ගැන. දැන් මේ පොලිග්ලොට්ස් ගැන මම පළවෙනි වීඩියෝ එකේ අ, හැඳින්වීමක් කරා. කවුද පොලිග්ලොට්ස් කියන්නේ? එතකොට ඒ අය මොනවද ඒ පාවිච්චි කරන ක්‍රමවේද කියන එක ගැන. හැබැයි දැන් සමහර වෙලාවට ඒක තවදුරටත් පැහැදිලි වෙන්න අවශ්‍ය නම් කියන අරමුණින් තමයි මේ වීඩියෝ එක මම කරන්න බලාපොරොත්තු වෙන්නේ. පොලිග්ලොට්ස් කියන්නේ ලැන්ග්වේජ් එකක් ඉගෙන ගන්න ක්‍රමවේදයක් නෙවෙයි. එතකොට පොලිග්ලොට් කියන්නේ ඇත්තටම හඳුන්වන නමක්. ඒ කියන්නේ දැන් එක ලැන්ග්වේජ් එකක් දෙකක් නෙවෙයි ලැන්ග්වේජ් කිහිපයක්ම සාර්ථකව හසුරවන්න පුළුවන් පුද්ගලයින්ට අපි කියන නම තමයි පොලිග්ලොට්ස් කියන්නේ. එතකොට අපි මෙතෙන්දි වැදගත් වෙන්නේ මේ පොලිග්ලොට්ස්ලා ඇත්තටම මේ පාවිච්චි කරන ක්‍රමවේද මේ ලැන්ග්වේජ් එක ඉගෙන ගන්න පාවිච්චි කරන ක්‍රමවේද මේ අපටත් පාවිච්චි කරන්න පුළුවන්ද? එතකොට ඒ ක්‍රමවේද අපටත් ගැලපෙනවද? නැත්නම් විසිබල් ඉම්ප්‍රූව්මන්ට් එකක් නේ. අපිට බලා ගන්න පුළුවන් මේ ඉම්ප්‍රූව්මන්ට් එකක් ඇත්තටම මේකෙන් හොයන්න පුළුවන්ද කියන එක ගැන තමයි වැදගත් වෙන්නේ. එහෙමනම් අපටත් පුළුවන් ඒ ක්‍රමවේදය අනුගමනය කරන්න. මොකද අපි දන්නවා අපි අවුරුදු 13ක් වගේ ඊටත් වැඩි සමහරට විශ්වවිද්‍යාලේ ඉන්නවා නම් එතකොට ඒ අවුරුදු 5ක් එතකොට මේ වගේ ලොකු කාල සීමාවක් ගෙල්ලත් එතනින් එළියට එන කෙනෙකුට ගොඩක් අයට තියෙන ගැටලුව තමයි ඉංග්‍රීසි භාෂාව හොඳින් හසුරවන්න බැරි ප්‍රශ්නේ තියෙනවා. ඉංග්‍රීසි නෙවෙයි සමහරලාට වෙනත් භාෂාව කියන ගත්තත් ඒක හරියට අල්ලගන්න අපිට පොඩි අපහසුතාවයක් තියෙනවා. ඉතින් මේකට හොඳ ක්‍රමයක් අපි හැමතිස්සෙම හොයන්න. එතකොට අපි විවිධ පාඨමාලා තියෙනවා විවිධ අපිට ක්‍රම තියෙනවා පාවිච්චි කරන්න පුළුවන්. නමුත් අපි ඒ හැම එකම අපි අර හිතුමතේ පාවිච්චි කිරීම තමයි කරන්නේ. ඉතින් එතකොට අපිට ගොඩක් වෙලාවට ගොඩ දෙනෙක්ට ඇත්තටම බලාපොරොත්තු වෙන සාර්ථකත්වයට යන්න හැකියාව ලැබිලා නැහැ. ඉතින් ඒක අපි හැමෝටම තියෙන ගැටලුවක්. ඉතින් ඒ අනුව තමයි මම හොයලා බලද්දී අතර මේ පොලිග්ලොට්ස් කියන සංකල්පෙ තියෙන්නේ. ඒතර සංකල්ප කියන්නේ සංකල්පයක් නෙවෙයි පොලිග්ලොට්ස් කියන කණ්ඩායම අපිට දකින්න ලැබෙන්නේ. ඉතින් ඒ අය අතර මොකද්ද මේ කරන්නේ? මෙතෙන්දි වැදගත්ම දෙයක් තියෙනවා. ඒ අය කරන වැදගත්ම දේ තමයි ඒ අය ලැන්ග්වේජ් එකක් ඉගෙන ගන්න අවශ්‍ය ක්‍රමවේද හොයලා බලද්දී එයාලට ගැළපෙන ක්‍රමවේද මොකද්ද කියන එක තමයි ඒගොල්ලෝ අවධානය යොමු කරන්නේ. දැන් ක්‍රම නම් ගොඩක් තියෙනවා. දැන් අපි හිතමු අපිට පුළුවන් එපිසෝඩ් එකක් YouTube එපිසෝඩ් එකක් නැත්නම් තව තියෙනවා පොඩ්කාස්ට් තියෙනවා මූවිස් තියෙනවා මේ වගේ තව ඉංග්ලිෂ් කෝසස් තියෙනවා මේ ඕනම එකක් අපිට පුළුවන් පාවිච්චි කරන්න. ඒ වගේම අපිට පුළුවන් ඩේලි වොකැබිලරි ඇප් තියෙනවා. ඉතින් ඒ වගේ එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තව කෙනෙක් එක්ක කතා කරන්න පුළුවන් ප්‍රැක්ටිස් කරන්න පුළුවන් AI තාක්ෂණය භාවිත කරලා ඒ සහයෝගය ගන්න පුළුවන් මේ වගේ ක්‍රමවේද ගොඩක් තියෙනවා. අපි මේ හැම එකක්ම හිතුමතේ එහෙන් මෙහෙන් පාවිච්චි කරන එක නවත්තලා ඇත්තටම මේක මේ අර එෆිෂන්සි එක වැඩි කරන්න තමයි ඇත්තටම මේකෙන්දි බලාපොරොත්තු වෙන්නේ. මොකද සමහර වෙලාවට මේ ක්‍රමවල යම්කිසි සාර්ථකත්වයක් තියෙන්න පුළුවන්. නමුත් අපිට වැදගත් වෙන්නේ මේ කාලයත් එක්ක මේ එෆිෂන්සි එකනේ. අපි මේක ඉක්මනින් හොඳින් සාර්ථක කරගන්න පුළුවන් ක්‍රමවේද හඳුනගන්න. එතකොට තමයි මෙන්න මේ කියන තැනට අපි එන්නේ. එතකොට පොලිග්ලොට්ස්ලා කරන වැදගත්ම දේ තමයි මේ ක්‍රම අතරින් Tamanට ආසම කරන ක්‍රමය Taman හොයාගන්න. නැතුව දැන් අපිට මොකද අපි ක්ලාස් එකක අපි ඉගෙන ගන්නව නම් ඒ ගන්නවන ක්‍රමයේද සමහරවිට හැම දිනාටම එකම විදියට යන්නේ නැති වෙන්න පුළුවන්. එතකොට වැදගත්ම දේ තමයි Tamanට ගැලපෙන Taman ආසම කරන ක්‍රමවේදය මෙතෙන්දි හොයාගන්න පුළුවන් වෙනවා. එහෙම හොයාගත්තට පස්සේ ඇත්තටම මේ ඒක ඉගෙන ගන්න තියෙන ආසාව වැඩි වෙනවා. එතකොට Taman ඒක එන්ජොයි කරනවා. ඒ කියන්නේ ලැන්ග්වේජ් එක අපි ඇත්තටම එන්ජොයි කරමින් ඉගෙන ගන්නවා නම් ඒකේ සාර්ථකත්වයට යන්න පුළුවන් ඉක්මනින්ම. ඉතින් ඒක පළවෙනිම දේ. ඊළඟට දැන් තව දෙයක් තමයි මෙයාලා කරන මේ එහෙන් මෙහෙන් අපි ඉගෙන ගන්න මේ අපි ග්‍රැමර් ඉගෙන ගන්නවා ආයෙත් හිතුනම ලිසනින් ප්‍රැක්ටිස් කරනවා ඊට පස්සේ වොකැබියුලරි එක ටිකක් අප්ඩේට් කරගන්නවා එහෙම මෙහෙන් ඊට පස්සේ එපිසෝඩ් මොනවා හරි පොඩ්කාස්ට්ස් එකක් බලනවා මෙහෙම කරන්නේ නැතුව පොඩි ස්පෙસિෆික් ක්‍රම මේ ස්කෙජුල් එකක් නැත්තම් අපි කිව්වොත් අපි පොඩි ප්‍රෝග්‍රෑම් එකක් හදා ගන්නවා ඒ හදාගන්න එකේදී ප්‍රයොරිටි එක තමයි දෙන්නේ ඒ කියන්නේ
දැන් ඇත්තටම මේ දැන් අපි හිතමු දැන් අපි අවුරුදු 25ක් 30ක් වෙන කෙනෙක් නම් දැන් ඇත්තටම මේ ආයෙත් මුලින් ඉඳලා මේ ග්‍රැමර් හදාගෙන ඊට පස්සේ එතනින් බේසික් මොනවා හරි මේ කතා කරන්න ඕන දේවල් ටික හදාගෙන එහෙම එන්න ගියොත් අපිට ලොකු කාල සීමාවක් යනවා. සමහරවිට ඒක වැඩකට අත්‍යවශ්‍ය නොවෙන්නත් පුළුවන් ඒ වැය කරන කාල සීමාව. හැබැයි අපි හිතුවොත් අපිට දැන් අවශ්‍ය අතරම දැන් කෙනෙක් ඉස්සරහට ගිහලා කතා කරන්න. අපි හිතමු මේ අපි මේ ට්‍රැවල් කරන කෙනෙක් නම් අපිට ඕනේ අපි එයාපෝට් එකේ නැත්තම් අපි එහෙම වැදගත් වෙන අවස්ථාවන් තියෙනවනේ. එක එක සිටුේෂන් වලට මේ මූණ දෙන්න තමයි තියෙන්නේ. එතකොට අපිට ඕනේ මෙන්න මේ සිටුේෂන් වලට හැන්ඩල් කරගන්න පුළුවන් හොඳ ටෙම්ප්ලේට්ස් ටිකක්, ෆ්‍රේසස් ටිකක්. ඉතින් අපි ප්‍රයොරිටි එක දෙනවා එතෙන්ට. පළවෙනියටම. එතකොට අපි එතෙන්ට ප්‍රයොරිටි එක දීලා අපි හොයනවා. ඒකට අවශ්‍ය කරන වොකැබියුලරි එක අපි ගොඩනගා ගන්නවා. දැන් අපි එතන ස්ට්‍රෝං වෙනවා එතකොට. ඊළඟට අපි බලනවා මම ඔෆිස් එකක වැඩ කරනකොට මට ප්‍රසන්ටේෂන් හැකියාව අඩුයි. එතකොට මට තව කෙනෙකුට ප්‍රසන්ට් කරන්න ගියාම මම හිර වෙනවා. වචන එන්නේ නැහැ. මට මේ සමහර ඒවා කියාගන්න ගියාම මට හරියට ෆීල් කරගන්න බෑ. ඒක එතකොට ස්ටක් වෙනවා මේ වගේ. එහෙම වෙලාවක අපිට පුළුවන් එහෙනම් හොඳ ප්‍රේසස් මේ ටෙම්ප්ලේට්ස් ටිකක් ඇත්තටම ප්‍රැක්ටිස් කරන්න. ඊට පස්සේ අපිට පුළුවන් මේ ඒකට අදාළ වෙන වොකැබුලරි එක අප්ඩේට් කරගන්න ඒත් එක්ක. ඊට අමතරව මොනවද අපිට අවශ්‍ය වෙන්නේ? දැන් අපි සමහරලාට හිතෙන්න පුළුවන් මේ ස්පීඩ් එකත් වැඩි කරගන්න ඕනේ. දැන් ඒ කියන්නේ දැන් කතා කරන්න පුළුවන් අපිට. කතා කරන්න පුළුවන් වුණාට හරිම ස්ලෝ තමයි එන්නේ වචන. අපි ගොඩාක් වෙලා අරගෙන තමයි මේක කරගන්නේ. ඉතින් එහෙනම් අපි ඊළඟ ප්‍රයොරිටි එක දෙනවා අපි ස්පීඩ් එක වැඩි කරගන්න. මොනවද කරන්න පුළුවන් කියලා. එතකොට අපිට පුළුවන් එහෙනම් අපිට මම හිතනවා මම ආස දෙයක් තමයි කතා කරන්න කැමති මට කෙනෙක් නැහැ. එහෙනම් මම බලනවා මොනවද තියෙන ඔප්ෂන්ස්. එතකොට මට හම්බ වෙනවා මොකද්ද? AI පාවිච්චි කරන්න පුළුවන්. අපි chat GPT හරි වෙනත් AI විසඳුමක් යන්න පුළුවන්. ගිහිල්ලා අපිට පුළුවන් ඒකේ තියෙනවා අපි දැන් දන්නවා voice chat තියෙනවා. ඉතින් ඒ විදිහට අපිට ඉංග්‍රීසි භාෂාවෙන් අපිට මේ කතා කරන්න පුරුදු අපිට අර තියෙන අර බාධාවන් ඉවත් වෙනවා. මොකද අපි කෙනෙක් එක්ක කතා කරද්දී අපිට හිතෙන්න පුළුවන් මෙයා අපි වැරදි දන්නේ නැහැ. ඉතින් මේ වගේ ප්‍රශ්න තියෙනවා. නමුත් ඇත්තටම ඒ AI තාක්ෂණයත් එක්ක කතා කරද්දී අපිට කොන්ෆිඩන්ස් එක වැඩි වෙනවා. ඉතින් අපි ස්පීඩ් එක තිබෙන්න වැඩි වෙනවා. මොකද අපි ඩේලි ප්‍රැක්ටිස් වෙනවා. ඉතින් ඊළඟ ගන්න ඒකත් එක්කම එන දේ තමයි ඊට පස්සේ මේ කන්සිස්ටන්සි එක තියාගන්න එක. ඉතින් මෙන්න මේ වගේ ප්‍රයොරිටි ලිස්ට් එක තමන්ම හදාගන්නවා. මේ මම කිව්වේ අතර මම හඳුනාගත්ත දෙයක්. නමුත් කෙනෙකුට හිතෙන්න පුළුවන් මගේ තමන්ගේ හැකියාව තමන්ට මැනගන්න පුළුවන්. තමන් මොන ලෙවල් එකේද ඉන්නේ ඉංග්‍රීසි භාෂාවේ හරි තමන් අවශ්‍ය කරන භාෂාව. එතකොට ඒකට අනුව තමන්ට තීරණය කරගන්න පුළුවන්. තමන්ට ඕන කරන ක්‍රමවේද මොනවද? දැන් සමහර කෙනෙක් ඇත්තටම අවශ්‍ය වෙන්නේ ස්පීඩ් එක නෙවෙයි. ස්පීඩ් එක හොයාගේ හොඳයි. ග්‍රැමර් යම්කිසි මට්ටමක තියෙනවා. නමුත් ග්‍රැමර් ගැන එච්චර වද වෙන්න අවශ්‍ය නැහැ. එහෙනම් දැන් මොකද්ද මම කරන්න ඕනේ? මට පොඩක් හොඳ වචන ටිකක් අවශ්‍යයි. ඉතින් එතකොට එයා ප්‍රයොරිටි එක දෙන්නේ එතෙන්ට. මට හොඳ ප්‍රේසස් ටිකක් අවශ්‍යයි. එතකොට ඒ වගේ එයාට පුළුවන් ඒ අදාළ තැනට ඒ ප්‍රයොරිටි එක දෙන්න. ඊට පස්සේ එයා බලනවා මම හොඳ ලිසනින් ප්‍රැක්ටිස් ටිකක් කරන්න ඕනේ. තව කෙනෙක් හිතන්න පුළුවන්. ඒකට මොනවද හොඳ? හොඳ කියලා හොයලා බලද්දී එයාට හම්බ වෙනවා සමහරවිට ටෙක් ටොක්ස් වගේ. තව නැත්තම් අපිට ඕන තරම් තියෙනවා මේ එපිසෝඩ්ස් විදිහට යන කතා මාලා තියෙනවා. ඉතින් මේ වගේ දේවල් වලට හුඟක් දෙන්න පුළුවන්. ඉතින් එතකොට අපිට කෙනෙකුට දෙන්න පුළුවන් ඒක හරිම මේ ඉන්ටරෙස්ටිං. මම දැන් පුරුදු වෙලා ඒකට මම හරිම කැමතියි මේ ලිසනින් කරන්න. මොකද මම ඉස්සර දැන් නිකන් අපි හිතමු ඩිස්කවරි ප්‍රෝග්‍රෑම් එකක් හරි මොකක් හරි බලනකොට හරිම ඒක එකක් දෙකක් බලද්දි මම මේකට ආස නැහැ. එතකොට ලිසනින් ඒ කියන්නේ අපි පටන් ගත්ත දේ අතහැරලා දානවා. නමුත් මෙහෙම නැතුව මේ අපි කියන මොකක් හරි ස්ටෝරි එකක් අපි අහගෙන ඉන්නවනේ. එතකොට අපි ඉබේම මේ නැචරල් අර නේටිව් ස්පීකර්ස්ලා කොහොමද පාවිච්චි කරන්න කියන එකත් ඉගෙන ගන්නවා වගේම අපිට හොඳින් ඇහුම්කන් දෙන්න පුළුවන් වෙලා අපිට තව කෙනෙක්ව තේරුම් ගන්නත් පුළුවන් වෙනවා කතා කරද්දී. ඉතින් මේ වගේ මේ මං කියපු ක්‍රමවේද මේ ගොඩක් මේ පොලිග්ලොට්ස්ලා පාවිච්චි කරනවා. එතනදි වැදගත්ම දේ මම කිව්වේ ඒකයි. තමන්ට ඉගෙන ගන්න පුළුවන්, තමන් ඉගෙන ගන්න කැමති ක්‍රමවේදය තමන් විසින්ම තමයි හොයාගන්නේ. තමන් ආසම කරන ක්‍රමය. මොකද ඒ ක්‍රමය තුලින් තමයි තමන්ට ඉස්සරහට යන්න පුළුවන්.
නැතුව තමන් අකමැති ක්‍රමයක් තෝරගෙන තමන් අකමැත්තෙන්ම මේකට යනවට වඩා මේක හරි පහසුවෙන් මේ අර මං කිව්ව ඵලදායීතාවය වැඩි මේ ක්‍රමයේදී කියලා මට හිතෙන විදිහට. ඉතින් ඔයගොල්ලොත් මේ ගැන තවදුරටත් හොයලා බලන්න. පොලිග්ලොට්ස් කියන මාතෘකාව යටතේ ගොඩක් දේවල් තියෙනවා ඉගෙන ගන්න. ඒගොල්ලෝ කොහොමද මේවා කරන්නේ? ඒ වගේ මේගොල්ලෝ මොන වගේ දේවල්ද භාවිත කරන්නේ කියලා. ඒ දේවල් වලින් ඇත්තටම අපේ ජීවිතේට ගන්න පුළුවන් දේවල් තියෙනවා. අපිට විශේෂයෙන් මේ භාෂාවක් ඕනම භාෂාවක් ඉගෙන ගන්න හරිම ඵලදායීව ඉගෙන ගන්න පුළුවන් ක්‍රමවේද ඒගොල්ලෝ ගාව තියෙනවා. කියලා මට හිතෙනවා. ඉතින් ඕගොල්ලොත් ඔයාලත් මේක පොඩ්ඩක් සර්ච් කරලා බලන්න. බලලා ඇත්තටම කෙනෙකුට සමහර වෙලාවට එහෙම හිතෙනවා නම් තමන් යන ක්‍රමවේදය හරි කියලා ඒක තමයි ඇත්තටම මම කියන්නේත් ඒක තමයි තමන් හරියට ක්‍රමවේදය තමන් තමයි තීරණය කරන්න ඕනේ. මොකද අර සාම්ප්‍රදායික අපි ක්‍රමවේදයක ඒ කියන්නේ සාම්ප්‍රදායිකව ග්‍රැමර් ඉගෙන ගන්නවා ඊට පස්සේ හිතුණු තැනින් පටන් ගන්නවා ඒ වගේ ඒවයින් මිදිලා මම කියන්නේ මෙන්න මේ වගේ සිස්ටමැටික් මෙතඩ් එකක් සිස්ටමැටික් මේ අප්‍රෝච් එකක් ගන්න පුළුවන් නම් මේ පොලිග්ලොට්ස් කියන මේ අය ඇත්තටම හොඳ ආදර්ශයක් කියලා තමයි මට හිතෙන්නේ. ඉතින් ඔයගොල්ලෝගේ අදහසත් දක්වන්න බොහොම ස්තුතියි.